තවත් ලස්සන ප්ලේස් එකක් තමයි මේ මෙතන මේ කට්ටිය මේ ගල් උඩට තියලා ලස්සනට හදලා තියෙනවා. ඒ අර පැත්තේ බලමු. ඒ පාර පේන්නේ නැති වෙන මේක වැහෙනවයි කියලා. විශේෂයෙන්ම අද ටිකක් අර රේල් මටත් ඉතින් ඕගලන්ට මගේ වීඩියෝ එකේ thumbnail එක දකිද්දී පොඩි කුතුහලයක් ඇති වෙන්නේ නැති. ඉතින් මටත් මේ නෝවේ වලට ගියාට පස්සේ මේ ට්‍රෝස්ලා කියලා හැමතැනම කියනවා. මටත් ඒ කුතුහලය තිබුණා. ඇත්තට මේ ට්‍රෝස් කියන්නේ මේ නෝවේ රටේ ජීවත් වෙච්ච මිතිකල් ක්‍රීචර් කෙනෙක්. ඉතින් මට මතක් වුණේ අර ලංකාවේ ජනප්‍රවාදවල එන නිට්ටයෝ කියලා පිරිසක් හිටියයි කියලා කියනවනේ. අන්න ඒක තමයි මතක් වුණේ. ඉතින් දැන් අපි යන්නේ මේ නෝවේ රටේ මේ මිතිකල් ක්‍රීචර් මේ ට්‍රෝස්ලා ජීවත් වුණා කියන ප්‍රදේශ වලට. ට්‍රෝස් ටිගන් සහ ට්‍රෝස් වැගන්. ඉතින් ගොඩාක් ලස්සන සහ ගොඩාක් ප්‍රසිද්ධ ප්‍රදේශ දෙකක්. ඉතින් එහෙනම් දිගට වීඩියෝ එකත් එක්ක රැඳලා ඉන්න. අපි යමු වීඩියෝ එක ඉස්සරහට එනවා. ට්‍රෝල්ස් වැගන් එහෙම නැත්නම් ට්‍රෝල් වෝල් එක ළඟ මේ ඉන්නේ ට්‍රෝල් කෙනෙක් මේ නෝඩික් එහෙම නැත්නම් මේ නෝර්වේ රටේ තියෙන එකක් තමයි ට්‍රෝල්ස් ලයිටියා කියන එක.
ලංකාවේ නිත්‍යාව හිටියයි කියන්නේ වගේ ඒ වගේ ලිෆ්ට් එකක් තමයි ඉන්න. මේ තියෙන ක්ලිෆ්ට් එක ඇත්තටම යුරෝපයේ තියෙන ලොකුම ක්ලිෆ්ට් එක. මීටර 1100ක් උසයි මේ ක්ලිෆ්ට් එක. හරි හුලං මෙතන. මොනවානේ ටෙම්පරේචර් එක ටෙස්ට් එකේ තාසිර 18ක් වගේ තියෙන්නේ. ලෝහාට මේ වීචි සීතලයි. වටේම මේ කඳු ගැට වලින් වට වෙච්ච මේ ක්ලිෆ් අදි කළු ගල් තමයි තියෙන්නේ. ලස්සන ප්ලේස් එකක් ඇති. මෙතන ලස්සන. මේ ට්‍රෝස්ලාගේ ස්ටැචුස් නෝර්වේ වල හැමතැනම හදලා තිනවා. ඉතින් ඒගොල්ලන්ට ලොකු ඉතිහාසයක් පුරාවෘත්තයක් තියෙනවා. ඉතින් මට පොඩ්ඩක් ඒ ගැන කතා කරන්න තුන වැඩිපුර. ඇතර මේ පුරාවෘත්තට අනුව මෙයාලා මේ ජීවත් වෙලා තියෙන නෝර්වේ වල අඳුරු වනාන්තරවල, ගල් ගුහාවල ඉතා රහසිගතව තමයි ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ. ඉතින් ඊටාම අద్భుත ජීවීන් කොට්ටාශයක් මිනිස්සුන්ට ගොඩක් කරදර කරලා තියෙනවා. ඉතින් ඇතර මේගොල්ලෝ ඊටාම භයානක පෙනුමක් තියෙන ලොකු බාහුව සහිත දැවැන්ත ශක්තිමත් එහෙම නැත්නම් දිගු නාසයක් තියෙන අවුල් වෙච්ච හිස්සකෙස් තියෙන වගේ පෙනුමක් තමයි තිබිලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ අර ඔයගොල්ලෝ ලෝඩ් ඔෆ් ද රින්ග්ස් බලලා තියෙනවා නම් අර ඒකින්න ගොබ්ලින්ස්ලා කියලා ඉන්නේ. අන්න ඒ වගේ ටිකක් අර දඟකාර පෙනුමක් තියෙන කුඩා ප්‍රමාණයේ ට්‍රෝසල්ස් ඉඳලා තියෙනවා. ඉතින් ඇත්තට මේ ට්‍රෝස්ලා අතීතයේ මිනිස්සුන්ට මේ රෑට ඇවිල්ලා තමයි කරදර කරලා තියෙන්නේ. ඉතින් ඒකට ඒක තමයි ඒගොල්ලන්ගේ වීක් පොයින්ට් එක. ඉතින් මේගොල්ලෝ රෑට එන්න හේතුව තමයි මේගොල්ලන්ට දවල්ට ඉරේලියට නිරාවරණය වෙන්න බැරි එක. ඉතින් නිරාවරණය වෙච්ච හැටි මේගොල්ලෝ ගල් බවට පත් වෙලා කියලා තිනවා. ඉතින් මේ නෝර්වේ වල අදටත් මේ හැමතැනම ගියාට පස්සේ පේන මේ ලොකු ගල් පර්වත කඳු ගල් කඳු වගේ ඒවා මේ ඇත්තට මේ ට්‍රෝස්ලා ගල් වල හැදලා තියෙනවා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ ලෝඩ් ඔෆ් ද රින්ග්ස් ෆිල්ම් එක බලුවා නම් ඒකේ ට්‍රෝස්ලා ඉන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අර ගල් කඳු කඩාගෙන එනවා මේ ට්‍රෝස්ලා. ඊට පස්සේ තව ට්‍රෝල් කියලා TV සීරීස් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ TV සීරීස් සහ ෆිල්ම් ගණනාවක් මේ ට්‍රෝස්ලා ගැන හැදිලා තියෙනවා. ඉතින් ඇත්තට මේ ට්‍රෝස්ලා කියන්නේ නෝර්වේ වල සංස්කෘතිය සංකේතයක්. ඉතින් මේගොල්ලන්ගේ ජන ජීවිතයත් එක්ක මේගොල්ලෝ බැඳලා ඉඳලා තියෙනවා. අදටත් ඒගොල්ලන්ගේ පුරාවෘත්ත වල කතාන්දර වල හැමතැනකම මේ ට්‍රෝස්ලා ගැන කතා වෙනවා. ඉතින් ඒගොල්ලන්ව මතක් වෙන්න මේ නෝර්වේ වල අදටත් ප්‍රදේශ ගණනාවක් නම් කරලා තියෙනවා. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්න මේ ට්‍රෝස් ටිගන් සහ ට්‍රෝස් වැගන් කියන ප්‍රදේශات මේ ට්‍රෝස්ලා ගැන මතක් වෙන තමයි මේ නම් කරලා තියෙන්නේ. ඉතින් ගොඩක් විශේෂ ප්‍රදේශයක්. මීට අමතරව තව ට්‍රෝස් ටුංගා කියලා ප්‍රදේශයකුත් තියෙනවා. ඉතින් ට්‍රෝස් ටුංගා කියන්නේ ට්‍රෝස්ලාගේ දිව කියන එක. ඊට පස්සේ ට්‍රෝස් වැගන් කියන්නේ ට්‍රෝස්ලාගේ මාර්ගය කියන එක වගේ අදහසක් එන්නේ. ඊළඟට ට්‍රෝස් ටිගන් කියන්නේ ට්‍රෝස්ලාගේ මේ පඩිපෙළ එහෙම නැත්නම් මාර්ගය වගේ අදහසක් තමයි එන්නේ. නෝර්වේ වල කට්ටිය නම් කියන්නේ අදටත් මේ ට්‍රෝස්ලා නෝර්වේ වල කඳුකරවල ජීවත් වෙනවා කියලා. ඉතින් දැන් අපි ඒගොල්ලෝ ඉන්නවාද කියලා බලන්න ට්‍රෝල්ස් ටිගන් වලට යමු. ඉතින් මේ ට්‍රෝස් ටිගන් කියන්නේ නෝර්වේ වල තියෙන ගොඩාක් ප්‍රසිද්ධ ලස්සන මාර්ගයක්. ඇතර මේ ට්‍රෝස් ටිගන් කියන එකේ තේරුම තමයි ට්‍රෝස්ලාගේ ලැඩර් කියන එක. ඉතින් අර මිතිකල් ක්‍රීචර් කෙනෙක් කියලා මම කිව්වා මේ ට්‍රෝල්ස් කියන්නේ ඒගොල්ලන්ගේ ලැඩර් එක තියෙන ඒරියා එක තමයි මේ ට්‍රෝස් ටිගන් කියලා කියන්නේ. ඉතින් මේ මාර්ගයේ ඇත්තට වංගු 11ක් තියෙනවා මේ අර ගල් පර්වත අතරින් හැරිලා යන අර ලංකාවේ හරියට සූර්යකන්ද එහෙම නැත්නම් අර 18 වංගු වගේ. ඉතින් ගොඩාක් ලස්සන ප්‍රදේශයක් අර ලස්සන දියාලිත් එක්ක තියෙන මීදුමත් එක්ක තියෙන සුපිරිම ප්‍රදේශයක් මේක. ඉතින් හුඟක් සුන්දර ලස්සන අත්දැකීමක් ඔයාලට මේ වීඩියෝ එකෙත් බලා ගන්න පුළුවන් ඉස්සරහට. එහෙනම් දිගට වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න.
විශාල කිට්ටුව තියෙන තවත් ලස්සන වෝටර්ෆෝල් එකක්. මේකේ නම නම් මම දැන් මතක නැහැ. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් බලන්න. ගොඩක් ෆේමස්. මේ ගොඩක් ටුවරිස්ටික් ප්ලේස් එකක් විතර. ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්න මේ ලස්සන මේ වැලි පාලමක් නෙවෙයි යකඩ පාලමක් වගේ වෙලා තියෙන මේ ස්පයිරල් එක වගේ තියෙන එකත් බලන්න. ඉස්සරහට පෙන්නන්නම්කෝ බලන්න එන්නකො ඉස්සරහට. අර තියෙන මේ පපුව පාදන වැලි පාලම වගේ යන්න තියෙන එක. එතන තියෙන විශේෂත්වය තමයි මෙතන මේ අර නැරෝ රොක්ස් එහෙම නැත්නම් ගල් අතරින් මේ ගලාන මේ ගංගාව. ඉතින් මෙතන පොඩි වෝටර්ෆෝල් එකකුත් වගේ තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය ඇවිල්ලා මෙතනට මේ ෆොටෝස් ගන්න එන ප්ලේස් එකක් තමයි මෙන්න මේ තැන. ලස්සියරින්ලා එන වතුර. හරි පිරිසුදු පාටයිනේ. මේරයට කියන්නේ ට්‍රෝල්ස්ටිගන් කියලා. මේ ට්‍රෝල්ස්ටිගන් රෝඩ් එකේ තියෙන තවත් ලස්සන ප්ලේස් එකක් තමයි මේ මෙතන මේ කට්ටිය මේ ගල් උඩට තියලා ලස්සනට හදලා තියෙනවා. ඒ අර පැත්තේ බලුවහම පේනවා මේ ඒ පාරේ යටින් මේ වලාකුළු තියෙනවා. පේනවද දන්නේ නැහැ. මීදු මොන හරි වලාකුළු හරි යටින් තියෙනවා පේනවා. ගොඩක් ලස්සනයි ඒක. ගොඩක් ඉන්නකම මම ඔයාලට පෙන්නන්නේ ඒක. හොඳට හදලානේ. ලස්සනට හදලා. කො අයියා? Ayo, har du ståelse høyde?
well done, well done. Good job, good job. ඉතින් මේක තමයි මේ අපේ පුතාලගේ ලෝකේ. ඒගොල්ලෝ ලස්සනට මේ වගේ මේ ගල් එක උඩ එක තියලා ලස්සන ස්කල්ප්චර්ස් හදනවා. Young. No, actually, it's okay. We do all this outside. True. We always bring that up. Only in, yeah. Because they. Nobody has Vi ser dobbla det onkel, så hopper jag med det. Crystal clear water ne. අනේ අයනේ මිනම් ගොඩ පෝට් මේ තියෙන ට්‍රෝල්ස් ටිකන් බලන්න සම්පූර්ණ පරිසරයම මීදේ වැහිලා ගිහිලා තියෙන දැන්. තාත්තයක් කළා අද්දි කට්ටිය කියනවා මේ පාර පේන්නේ නැති වෙන මේක වැහෙනවයි කියලා. විශේෂයෙන්ම අද ටිකක් අර රේවි ඩේ එකක් වගේ හින්දා මේ පරිසරයේ මේ විදිහට වැහෙනවා කියලා කියනවා. මෙතන හරි ලස්සන දර්ශන කීපයක් තියෙනවා. බලන්න දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ. බලන්න මේ ලස්සන වෝටර්ෆෝල් එකක් තියෙනවා. දැන් එතනට යනවා මම පෙන්නන්න. යටින් වතුර යනවා. උඩත් තරාරියේ view point එකක් තියෙනවා. හැබැයි ගියාට පේයිද දන්නේ නැහැ. Cada como que fuera a morir. Mom. But you have to go down.
මීදුම තිබිලා යනවා එනවා පොඩ්ඩක් ලකි හැබැයි රෑත පේන වැලි එකක් පේන්න පුළුවන් හම්බුනොත් අපිට. See? This is up. Sali nossa pegar, fica com a capacidade. ඉති අපි දැන් මෙන්න මේ මාර්ගය පල්ලහැට ගමන් කරන ගමන් අදට වීඩියෝ එකෙන් සමුගෙන යනවා. ඉතින් ඔයගොල්ලෝ දැන්ටත් මගේ channel එක ලංකා Nordic Life subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් මීට කලින් අපි ගිය ගෛරාංගය ඊට පස්සේ ලස්සන glaciers බලන්න ගිය වීඩියෝස් මගේ playlist එකේ තියෙන එකත් බලන්න. ඉතින් එහෙනම් ජය වේවා. අදට සමුගෙන යනවා.